එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂී දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. මෙහිදී පලාලි ගුවන්තොටුපළ ආශ්‍රිතව වර්ග කිලෝමීටර 50ක පමණ අධිආරක්ෂිත කලාපයේ පිහිටි ඉඩම් යලි ඉඩම් හිමියන් වෙත ලබා දිය යුතු බව පවසමින් උපවාසයක් පැවැත්වුවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේද සහභාගීත්වයෙන්. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් එකතු අරගෙන ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කරන්න නම් මේ පලාලි ඉඩම් ප්‍රශ්න අපි විසඳන්න ඕනේ. පලාලි ගුවන්තොටුපළ ආරක්ෂා කළා ඉඩම් දෙන්න පුළුවන්. මෙතන ඉන්න ඉඩම් නැති උනේ අය, වන්නේ ඉඩම් නැති උනේ අය, කොළඹ නගරේ ඉඩම් නැති උනේ අය, මෙහෙම දුක් විඳින ජනතාව ලංකාවේ හැමදාම එකතු වෙන්න ඕනේ. හරියට මේ ඉඩම් අල්ලගන්න ලොකු කෑදරකමක් රාජපක්ෂ රෙජිමේට තියෙනවා. අපි උද්ඝෝෂණය කරමු අපේ ප්‍රදේශය ඇතුලේ රාජපක්ෂ රෙජිමේ ගෙදර යන්න කියලා.